දනාව ඔහු හොඳින් තේරුම්ගෙන සිටියා. නන්දිය ආරම්භ කළා තවත් යහපත් කටයුත්තක්. නගරයේ සෑම තැනම වෙසෙන දුගී මගී යාචකාදීන්ට නැතිබරි පවුල්වල එදා වේල අමාරුවෙන් ගැටගසා ගන්න අසරණ මිනිස්සුන්ට දිනපතාම කෑම බීම ඇඳුම් පැළඳුම් බෙදා දීම තමයි ඒ කටයුත්ත. බලන්න ඔය වම්පස පහළ කෙළවරේ තුන්වැනි රූපරාමුව දෙස. පේනව නේද නන්දියගේ තියෙන උනන්දුව? එහෙම තමයි පිනට දහමට ජීවිත නැඹුරු වුණාම යහපත් දේවල් මිසක් නෑ සිදුවන්නේ අකටයුත්තක් කිසිම දාක. ඔය විදිහට ඊතා සාමකාමීව ජීවිත ගත වුණා. දෛවයේ ආශිර්වාදයෙන් සියලු දේම ඊටමත් යහපත් ආකාරයට සිදු වුණා. දැන් නන්දිය ගැටවර විය පසුකොට යෞවන වියට එළඹ සිටින ප්‍රියමනාප තරුණයෙක්. දරුවෝ ලොකු මහත් වෙනකොට දෙමව්පියන්ගේ වගකීම් වැඩි වෙනවා. දරුවන්ගේ යහපත දියුණුව ගැන තමයි ඔවුන් නිතරම කල්පනා කරන්නේ. නන්දිය දැන් විවාහ වෙන වයසේ. ඔවුන්ට අවශ්‍යයි තමන්ගේ එකම පුතාට විවාහයක් කර දෙන්න. බලන්නකෝ ඔය වම්පස පහළ කෙළවරේ තියෙන හතරවන රූපරාමුව දිහා. පුතේ නන්දිය ඇයි පියාණෙනි? පැමිණියා නම් පුතේ මද කාලින්දයට. ඇයි මෑණියනි කුමක්ද කාරණය? මෙය අපට වගේම නුඹේ ජීවිතයටත් ඉතාම වැදගත් කාරණයක් පුතේ නන්දිය. නුඹ අපට ඉතාමත් හොඳ දරුවෙක් වුණා වගේම රටටත් ගුණ යහපත් මිනිසෙක් වුණානේ. ඔව් ඉතින් පියාණන් කුමක් ගැනද මේ කතා කරන්නේ? නුඹේ විවාහය ගැන නන්දිය පුතේ. විවාහය? මම අකමැති මෑණියන්ගේ පියාණන්ගේ සිත් රිදවන්න. මම කතා කරන්න රේවති සමග. නමුත් ඈ පිනට නම් හොරයි මා දන්නා තරම. නෑ පුතේ නෑ. අපි නුඹට ඔප්පු කර පෙන්නන්නම්කෝ. ඇය පින් දහම් කරන බව. අන්න එහෙමනම් මම කැමතියි ඇය විවාහ කරගන්න. ඔව්. අම්මයි අප්පච්චි කළ යෝජනාවට නන්දිය අකමැති වුණේ රේවති පින්ට දහමට ලැබියාවක් නැති බව කියමින්. ඔහු පොරොන්දු වුණා රේවති හමු වී කතාබස් කරන බවට. නන්දියට අවශ්‍ය වුණේ ඇය හා කතාබස් කොට ඇයගේ අදහස් දැනගන්නට. නන්දිය තරුණයා සිටියේ හොඳ තීරණයක. මොකද විවාහයක් කියන්නේ ජීවිතේ වැදගත්ම සම්දිස්ථානය. හැරවුම් ලක්ෂය. කෙනෙකුගේ ජීවිතේ සුඛිත මුදිත කරන්නත් නරකාදියක් කරන්නත් පුළුවන් එකම දේ තමයි විවාහය. සම්පූර්ණයෙන් එකිනෙකට විරුද්ධ අදහස්, වෙනස් ආශාවන්, වෙනස් මතිමතාන්තර එකට ගැටෙන තැන තමයි යුග ජීවිතය කියන්නේ. අපි නිතරම කතාවට කියනවනේ හොඳට හොයලා බලලා තමයි විවාහ වෙන්නට ඕන කියලා. බොහොම හොඳයි. මම කියන්නම්කෝ අපේ නන්දිය පුතාට. හැබැයි රේවති දුවේ නුඹ අවංකවම පින්දහම් කරනවා නම් තමයි හොඳ. ඉතින් නැන්දනේ මං අවංකවම තමයි පින්දහම් කරන්නේ. නැන්දනියගේ උපදෙස් අනුව නන්දිය හා විවාහ වීමේ බලාපොරොත්තුවෙන් රේවති පින්දහම් කිරීම ආරම්භ කළා. පිරිසිදු චේතනාවෙන් කරන පින්කම් නොවේ ඒ පින්කම්. නොකර බැරි නිසා පෞද්ගලික වාසි තකා කරන පින්කම් තමයි ඒවා. මේ වගේ උදවිය අප අතරත් ඕන තරම් ඉන්නවා පින්වතුනි. ලෝකෙට පේන්න උදේ හවා පන්සල් යන බනහන් දන් දෙනවා. හැබැයි හිත්වල තියෙන්නේ නපුරුකම, ක්‍රෝධය, වෛරය. මහා ලොකුවට දාන මාන දෙන සමහර උපාසකලා පාරේ ඉන්න කන්න නැති අසරණ සතෙක් දැක්කහම දඬු මුගුරු උස්සගෙන පස්සෙන් පන්නනම පහර දෙන්න. කවදාවත් නෑ බත් කටක් දෙන්නේ සත්තුන්ට.
තවත් සමහරු කෙනෙකු යමක් දුන්නම හෝ අසරණ සතෙකුට කෑමට යමක් දුන්නත් ඒක පටිගත කරලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවා. ඇත්තටම බුද්ධිමත් මනසක් අයවින රූපරාමෝ දිහා ටිකක් බලන්නකෝ. රේවති පිණුසිඟා වඩින භික්ෂුන් වහන්සේ නමකට යමක් පූජා කරන ආකාරය අපට එකෙන් පෙන්눔 කරනවා. අංක 7 රූපරාමුවත් පෙන්වන්නේ ඒ වගේම තවත් දස්මක්. එයින් පේනවා රේවති ලෝකයාට පේන්න භික්ෂූන් වහන්සේ නමකගෙන් බණ අසන ආකාරය. නන්දිය ඇත්තටම ඔයා බිය වුණාලු නේද මාව විවාහ කරගන්න? ඇත්තටම පින්දහම් කරන තරුණයන් අද සමාජේ නැතිව ඇතයි සිතානේ දෙන්න බිය වුණේ නුඹ. ඔව් රේවති. ඔයා වුණත් අවංකවම පින් කරන බව මගේ මෑණියෝ සපත කළාම තමයි මම එකඟ වුණේ විවාහය සඳහා. ඔයා බය වෙන්න එපා නන්දිය. මං ඔයා කැමති වෙන විදිහටම පින්දහම් කරනවා. බලන්නකෝ. ඔයත් පින් කරන්න. මටත් උදව් කරන්න පින් කිරීමට. හොඳයි. ඇත්තටම මං එසේ කරන්න නන්දිය. මගේ දෙමව්පියන්ටත් ඔයා හොඳින් සලකන්න ඕනේ. ඔව් ඉතින් ඒකත් මහා පිනක් නේ නන්දිය. අන්න හරි. මට හරි සතුටක් ඔයා වගේ පින්වත් ළඟක් ලැබීම. ඇත්තටම. නොකඩවා පින්පෙත් කළ නන්දිය ඉසිපතන මහා විහාරය ආසන්නයේ ගබඩා 4කින් සමන්විත ශාලාවක් කරවා බුදුරජාණන් වහන්සේට පූජා කරන අන්දමයි මේ දර්ශනීය වෙසක් තොරණේ අංක 9 දරන රූපරාමුව අපට පෙන්වා දෙන්නේ. සංඝාරාමයේ පුද කරනවත් සමගම තමයි පින්වතුනි නන්දිය වෙනුවෙන් තව්තිසා දෙව්ලොව දිව්‍ය විමානයන් පහළ වුණේ. දිව්‍ය විමන අත් දෙක කුසවා වඳින්න වෙළඳ සංගමය එක්සත් මිනි නන්දිය තරුණයා වෙනුවෙන් තව්තිසා දෙව්ලොව පහළ වී ඇති දෙව් විමානයේ දෙස ඈතින් සිට බලා සිටින බුදුරජාණන් වහන්සේගේ වමත්සව් මුගලන් මහරහතන් වහන්සේ. ඒ දිව්‍ය විමානයේ අලංකාරයේ බලා සිටි මුගලන් මහතෙරුන් වහන්සේ දිව්‍ය විමානයේ තුලට කොට වී දිව්‍යාංගනාවන් සමග විස්තර කතා බස් කරන ආකාරය අපට පෙන්වා දෙනවා මේ දර්ශනීය වෙසක් මහා තොරණේ 11 වෙනි රූපරාමුවෙන්. දෙවගණ මට පවසනවද මේ අලංකාර දිව්‍ය විමානය අයිති කාහටද කියලා? පින්වත් තෙරුන් වහන්ස, මේ දිව්‍ය විමානයේ අය නන්දිය නැමැති පින්වතෙකුටයි. ඔව් කවරෙක්ද? වාසය කරන්නේ කොහෙද ඒ පින්වත් නන්දිය? තෙරුන් වහන්ස, ඔහු ජීවත් වන්නේ මනුලොව. මනුෂ්‍ය ලෝකේ? මනුෂ්‍ය ලෝකේ කිනම් රටකද? මනුෂ්‍ය ලෝකේ බරණැස් නුවර. මනුෂ්‍ය ලෝකේ තාමත් ජීවත් වෙන නන්දිය වෙනුවෙන් තව්තිසා දෙව්ලොව දිව්‍යමන් පහළ වෙලා. එහෙමයි තෙරුන් වහන්ස. බුදුරජාණන් වහන්සේට දානශාලාවක් සාදවා නන්දිය විසින් පූජා කළ දිනේදීමයි මේ දෙව්විමන පහළ වුණේ ඔහු නමින්. මම නන්දිය හමුවේ පවසන්නම් මේ ගැන. අනේ තෙරුන් වහන්ස, නන්දියට පවසනවද අප දිව්‍යාංගනාවන් බලා සිටින බව ඔහු දෙව්විමනට පැමිණෙන තුරු? හොඳයි, මම පවසන්නම්. ඉපදී සිටි දෙව්ලොව දෙව් විමානයේ
පෞකාර රේවති තනි වෙලා. බොරුවට හරි පින් කරන එක ඇය දැන් නවත්තා දමලා. හැබැයි ඇය රටට පෙන්වනවා සංඝ රත්නයට දන් දෙන බව. ඇය කුමක්ද කළේ? බත් සහ ව්‍යංජන පිස එම බත් සහ ව්‍යංජන කාටත් නොපෙනෙන්න ගේ ඉදිරිපිට හලා ගොඩ ගැසුවා. ඇයට අවශ්‍ය වුණේ සංඝ රත්නයට පරිභව කරන්න. අසා ගන්නකෝ පින්වතුනි රේවතී කියන කතාව. අපොයි දෙයනේ මේ මොකද මේ? මොකද මේ ගේ ඉස්සරහා ඉඟුල් බත් ගොඩ ගහලා මොන අපරාධයක්ද මේ? ඒකනේ ඕම් බලා ගන්නකො ලොකු නැහැ. අපේ සංඝරත්නය කරන වැඩ මොකට කියනවද ඉතින් මෙව්වා? මොකද හැබැයිට ඇයි මේ අහන්ටකෝ අදත් ඉතින් මම බොහෝම ආදරෙන් ගෞරවයෙන් මහා සංඝරත්නයේ නිවසට වඩම්මවල දානේ පිරිනැමුවනේ. ඉතින් කියන්නේ ලොකු නැහැ කෑම රස නැත කියලා හැමදෙනාම කෑම ටික මහපාරේ හොලා යන්ට ගියානේ. මහා පුදුම වැඩක් නොවැ ඒක. උඹ බලන්නකෝ ඉතින් අද බරණැස්පුරේ මහා සංඝරත්නයේ හැසිරෙන විදිය පේනවනේ. මහා සංඝරත්නයේට නිකරුණේ බැනවදින ආකාරය දුටු අවීචි මහා නරකාදියේ යම රජතුමා යක්ෂීන් දෙදෙනෙක් එව්ව මනුෂ්‍ය ලෝකෙට රේවතීව පන පිටින් ඇදගෙන එන්නට අපායට. අවීචි මහා නරකාදියට ඇදගෙන ගිය රේවතී බුරබුරා නැගින මහා ගිනි ජාලාවල් වලට මැඩි වූ ලෝදිය හැලියේ පැසෙන ආකාරය තමයි මේ දර්ශනීය වෙසක් තොරණේ අංක 13 නැත්නම් අවසන් රූපරාමුවෙන් ඔබට පෙන්වා දෙන්නේ. බලන්න පින්වතුනි මේ මහා කතා වස්තුවට සාවධානව සවන් දීගෙන සිටි ඔබ හැම දිනාටම වැටහෙ